හෙලා ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකත් එක්ක. අපේ YouTube channel එකෙන් කරන්නේ ඔයාලට Arduino ගැන කියලා දෙන්න. අද අපි Arduino ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Arduino board එක ගැන. ඉතින් Arduino board එකේ තියෙන්නේ මොනවද? Arduino board තියෙන වර්ග මොනවද කියලා ඔයාලට කියලා දෙනවා අද. ඊට පස්සේ Arduino board එකකින් කරන්නේ මොකද්ද? ඊට පස්සේ අපි Arduino board එකෙන් චූටි ප්‍රැක්ටිකල් එකක් කරලා බලනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මෙතන මේ තියෙන්නේ මේ Arduino board එකේ තියෙන ප්‍රධානම පින් ටික තමයි අපි අඳුරගන්න යන්නේ. ඉතින් ප්‍රධානම පින් ටික අඳුරගන්න ගියාට පස්සේ මේ තියෙන්නේ ඩිජිටල් පින් ටික. ඩිජිටල් පින්. මේ ඩිජිටල් පින් ටිකෙන් කරන්නේ බෝඩ් එකේ මොකක් හරි කෝඩ් එකක් යවද්දී LEDs වලට, තව බසර්ස් වලට, තව මෝටර්ස් වලට වගේ පොසිටිව් කරන්ට් එකක් දෙන්න. එතකොට මෙතන තියෙන මේ ග්‍රවුන්ඩ් වලින් තමයි නෙගටිව් කරන්ට් එක ලබා දෙන්නේ බෝඩ් එකට. ඉතින් මේ නෙගටිව් කරන්ට් එක ලබා දීලා බෝඩ් එක පණ ගන්නවන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ බෝඩ් එකේ ප්‍රධානම අංගය. ඒ බෝඩ් එකේ ප්‍රධාන අංගය වන්නේ IC එක තමයි. ඉතින් IC එකකින් කරන්න පුළුවන් අපිට IC එක තමයි මේ බෝඩේ ප්‍රධානම අංගය. ඉතින් IC එක තමයි අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් IC එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වුණාම මේ IC එකෙන් තමයි මේ සේරම බලගන්වලා මේ සේරම පාලනය කරන්නේ. ඉතින් මේ බෝඩ් එක ලොකු වැඩි නම් අපිට මේ IC එක විතරක් අරගෙන ප්‍රෝග්‍රෑම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට IC එක පෙන්නුවොත් මේ තියෙන්නේ IC එක. මේ තියෙන්නේ Arduino board එකේ තියෙන IC එක. Altmega 328යි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තමයි මේ තියෙන්නේ. මේක තමයි තියෙන්නේ මේ Arduino board එකේ. ඉතින් ඔයාලා හිතනවා ඇතිනේ Arduino board කොච්චර වර්ග තියෙද? අපි ගන්න ඕන මොන වර්ගද? ඉතින් Arduino මේ තියෙන Arduino Uno board එක. Arduino Uno board එක තමයි බේසික්ම තැන පටන් ගන්න කැමති කෙනෙක්ට ගන්න හොඳම බෝඩ් එක. මේක හදිස්සියෙන් හරි ඔයාලා ගාතින් පිච්චුණා. මේකේ පිච්චෙන්නේ මෙන්න මෙතන තියෙන IC එක. මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් ඒ IC එක. මෙන්න මේ IC එක තමයි පිච්චෙන්නේ. ඉතින් මේ IC එක පිච්චුණාට පස්සේ මේ Arduino Uno board එකේ අපිට පුළුවන් ඒ IC එක ගලවලා මාරු කරන්න. හැබැයි මේ තියෙන Arduino Nano board එක. මේ Nano board එක අපිට ගන්න පුළුවන් චූටි ප්‍රොජෙක්ට් වලට. හැබැයි මේකේ වගේ මෙහෙම Arduino board එකේ IC එක සෙට් කරලා නැහැ. මේකේ තියෙන්නේ පාස්සලාම තමයි. ඒක හින්දා මේකේ පිච්චුනොත් එහෙම අපිට බෑ මේකේ IC එකක් ගෙනල්ලා ආයිත් මාරු කරන්න. මේ තියෙන්නේ Arduino Mega board එක. ඉතින් Mega board එකත් එහෙම තමයි. මේකේ තියෙන්නේ IC එක පාස්සලා. ඒක හින්දා අපිට ඕන විදිහට මේක මාරු කරන්න බෑ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙතනින් මගේ එක්ස්ප්ලේන් එක ඉවරයි. අද අපි එහෙනම් කරමු ප්‍රැක්ටිකල් එක. ඉතින් ප්‍රැක්ටිකල් එක කරන්න මම ගන්නේ Google software එක. Google software එකෙන් සර්ච් කරගන්න ඕන Tinkercad කියලා. Tinkercad. මෙතන තියෙන මේ Tinkercad එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ මෙහෙම ලින්ක් එකක් එනවා. ඒ ලින්ක් එකත් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙහෙම ලෝඩ් වෙලා ඉන්ටර්ෆේස් එකට එනවා. ඔයාලගේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එන්න විදිහක් නැහැ. ඔයාලා ලොගින් වෙලා නැතුව ඇති. ඒක හින්දා ඔයාලා ඊමේල් පාස්වර්ඩ් එකක් දීලා ලොගින් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්‍රියේට් දෙන්න ඕන. ක්‍රියේට් දීලා මෙතන සර්කිට් දෙන්න ඕන. සර්කිට් දුන්නාට පස්සේ ආයිත් ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතන තියෙනවා අපිට ඕන කම්පෝනන්ට් ටික. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ මෙතන Arduino Uno board එකක් තියෙනවා. ඉතින් Arduino Uno board එක අපි ගන්නවා. ඊට පස්සේ ආයිත් උඩට යන්න ඕන. උඩට ගිහිල්ලා මෙතන LED එකක් තියෙනවා. අපි ආයේ LED එකක් ගෙනත් තියාගන්න ඕන. ඉතින් LED එකේ මෙහෙම අරයි යද්දි LED එකේ මෙහෙම ක්ලික් කරාට පස්සේ ඇනෝඩ් කියන්නේ ධන පින් එක. ඉතින් අපි ධන පින් එක සෙට් කරමු මෙතන 10 වෙනි පින් එකට. ඉතින් අපි නෙගටිව් පින් එක, ඒ කියන්නේ කැතෝඩ් එක සෙට් කරන්න ඕන මෙන්න මෙතන තියෙන ග්‍රවුන්ඩ් එකට. හොඳට බලා ගන්න මම පින් සෙට් කරලා තියෙන හැටි මේ බලන්න. ඉතින් මෙතන LED බල්බේ පොසිටිව් අග්‍රය ගෙනල්ලා 10 වෙනි පින් එකට, නෙගටිව් අග්‍රය ගෙනල්ලා මෙතන ග්‍රවුන්ඩ් පින් එකට සෙට් කරලා තියෙනවා. ඉතින් අපි යමු දැන් කෝඩ් පාර්ට් එකට. ඉතින් මේ බ්ලොක්ස් වල නෙමෙයි අපි වැඩ කරන්නේ.
මේ ටෙක්ස්ට් වල තමයි අපි වැඩ කරන්නේ. ඒකින්ද ටෙක්ස්ට් දාගන්න ඕන. ඊට පස්සේ කන්ටිනියු දීලා යන්න ඕන. ඉතින් මම මේ ටෙක්ස්ට් ඔක්කොම ඩිලීට් කරගන්නවා. මම ඔයාලට අලුතෙන්ම කියලා දෙනවා. ඉස්සෙල්ලාම කෝඩ් එක පටන් ගන්න කලින් void setup කියලා එකක් තියෙනවා. අන්නේ void setup ගහගන්න ඕන. void setup ගහගෙන වරහන් දෙකක් දාගන්න ඕන. වරහන් දෙකක් දාලා සංගල වරහනක් දාගන්න ඕන මේ විදියට. ඊට පස්සේ එන්ටර් කරලා යට යන්න ඕන. ඊට පස්සේ අපි මෙතනට දාන්න ඕන LED එකට දුන්නේ මොන පින්නද කියලා. මෙතන දීලා තියෙන්නේ මේ 10 වෙනි පින් එක. ඉතින් අපි දාන්න ඕන පින් මෝඩ් කියද්දී M අකුර කැපිටල් වෙන්න ඕන. පින් මෝඩ් වරහනක් දාලා දාන්න ඕන 10 කමාවක් අවුට්පුට් කියලා. අවුට්පුට් දාද්දි අවුට්පුට් කැපිටල් වෙන්න ඕන. අවුට්පුට් දාලා ආයිත් සංගල නිකම් වරහනක් දාලා මේ ඩොට් එකේ කමාවයි දාන්න ඕන. ඉතින් ඒක දාලා එන්ටර් කරලා ඒ පින් එක විතරනේ අපි දෑවේ. ඊට පස්සේ ආයිත් යටින් දාන්න ඕන සංගල වරහනක්. ඒක ඉවරයි කියන්න. ඉතින් ඊට පස්සේ ආයිත් පහලට අරගෙන ඊළඟට void loop එකේ තමයි අපි කියන්නේ අපිට වෙන්න ඕන දේ. ඉතින් void loop එක ටයිප් කරගන්න ඕන. void loop මේව කරලා අර වගේ වරහන් දෙකක් සංගල වරහනක් දාගන්න ඕන. ඊට පස්සේ එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි වැදගත්ම පාර්ට් එක තියෙන්නේ. digital write. ඊට පස්සේ digital write දාද්දිත් W අකුර කැපිටල් right වරහනක් දාලා ඊට පස්සේ අපි 10 වෙනි පින් එකනේ 10 දාලා කමාවක් දාලා හයි දෙන්න ඕන. හයි දෑවට පස්සේ වරහනක් දාලා ඩොට් එකයි කමාවේ දාන්න ඕන. මේ හයි වලින් කියවෙන්නේ බල්බ් එකට කරන්ට් එක යවන්න කියලා. ඉතින් මේ හයි වලදි වෙන්නේ 5 volt යවන එක. මෙතන low කියලා එකක් තියෙනවා තව. ඒ low වලදී යවන්නේ 0 volt. 0 volt වලින් බල්බ් එක වැඩ කරන්න බෑනේ. ඒකින්ද බල්බ් එක on වෙන්නේ නැහැ. high වලදී 5 volt යවනවා. එතකොට බල්බ් එක on වෙනවා. මෙතන වැරදිලා තියෙනවා මට digital. එතන S වැරදිලා තියෙන්නේ. එතන A කරගන්න ඕන. A කරගෙන මේක එන්ටර් කරන්න ඕන. දැන් මෙහෙම පත් වෙලා කොච්චර වෙලාවක් තියෙනවද දාන්න ඕන. ඒකට දාන්න අපි delay වරහනක් දෑවා 1000යි. 1000 කියන්නේ මේ Arduino board එකේ reaction time එක තමයි තප්පරෙන් 1000න් පංගුවක්. ඒ කියන්නේ තප්පරේ 1000ට බෙදලා එකක ස්පීඩ් එකක් තියෙනවා. ඒකින්ද මේ 1000 කියලා දෙවි එක තප්පරයක්. ඊට පස්සේ ආයෙත් දාන්න ඕන digital write 10 වෙනි පින් එක low කියලා දාද්දි අපි දාන්න ඕන ඒ කැපිටල් අකුරු වලින් වරහන දෑවා මේකට කියන්නේ මේ ඩොට් එකයි කමාට කියන්නේ සෙමිකෝලන් එක කියලා. අන්න එක දාන්න ඕන. ඊට පස්සේ එන්ටර් කළා ආයි ඩිලේ එකක් දෙන්න ඕන කොච්චර වෙලා වැඩ ගන්නවද කියලා. ඩිලේ 1000යි සෙමිකෝලන් දෙන්න ඕන. දීලා අපල් එහාට අරගෙන සංගල වරහන දාන්න ඕන. මෙහෙම තමයි කෝඩ් එක එන්නේ. දැන් මෙතන කියලා තියෙන්නේ digital write. බල්බ් එක තියෙන 10 වෙනි පින් එක හයි වෙන්න. ඒ කියන්නේ 5 volt යවන්න. 5 volt යවලා තියන්න තප්පරයක්. ඊට පස්සේ එන්නේ 0 volt යවන්න. 0 volt ගිහිල්ලා තප්පරයක් ඉන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙහෙම කෝඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන start simulation කියලා එකක් තියෙනවා. අනේ start simulation දෙන්න ඕන. දුන්නට පස්සේ මේ කෝඩ් එක වැඩ කරන්න ගන්නවා. මෙතන වෙන්නනවා. මේ Arduino board එක නිකන් අමුතු සලකුණ වෙන්නන්නේ මම resistor එකක් දාපු නැති හින්දා අපි resistor එකකුත් දාලා බලමු. මෙහෙම resistor එකක් අරගෙන මේ wire එක delete කරගෙන මේ resistor එක දාන්න ඕන.
රෙසිස්ටර් එක දාලා මෙතනින් වයර් එකක් අරගෙන 10 වෙනි පින් එකට ගිහිල්ලා කනෙක්ට් කරන්න ඕන. මේ රෙසිස්ටර් එකේ අපි දාමු 230 ඕම් වගේ. 230යි මෙතනින් ඕම් සිලෙක්ට් කරන්න ඕන. මෙන්න මේ ඕම් සලකුණ. ඊට පස්සේ රන් වෙන්න දීලා බලමු. මේ බලන්න. බල්බ් එක පත්තු වෙනවා. නිවිල තප්පරයක් ඉන්නවා. පත්තු වෙනවා තප්පරයක් ඉන්නවා. නිවෙනවා තප්පරයක් ඉන්නවා. පත්තු වෙනවා තප්පරයක් ඉන්නවා. නිවෙනවා තප්පරයක් ඉන්නවා. අන්න ඒක තමයි. ඔය ප්‍රැක්ටිකල් එක තමයි අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. goodbye.